31 වන සුමති සම්මානුල්ලේදී කලාකාරයෙකුට කලාකාරණියකට ජීවිතයේ එක්වරක් පමණක් පිරිනැමෙන සුමතිපාල අනුස්මරණ සම්මානයෙන් පිරිනැම ලැබුවා කලාකරුවන් දෙදෙනෙක්. අපි කෙනෙක් එක්කයි දැන් කතා කරන්න හදන්නේ. ශ්‍රී ලාංකීය කලාකෙත අස්වැද්දීමට වසර ගණනාවක් තිස්සේ දශක කිහිපයක් තිස්සේ නිර්මාණ රාශියකට දායකත්වය ලබා දෙමින් රංගන ශිල්පිනියක ලෙස තමන්ගේ ප්‍රතිභාව ඉදිරිපත් කරපු ඒ වගේම දැනට අධ්‍යක්ෂකවරියක් වීමේ බලාපොරොත්තුවෙන් ඉන්න ඇයත් එක්කයි අපි කතා කරන්න හදන්නේ. ඔබතුමියට මුලින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි. මට අද දවසේ මට හුඟක් සතුටු දවසක්. ඒ වගේම මේ සුමති සම්මාන උළෙලට පළමුවෙනි වතාවට මම ඇවිල්ලා මෙවැනි සම්මානයක් ගෞරවනීය සම්මානයක් මට ලබා ගැනීම පිළිබඳව මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා තිලංග සුමතිපාල මහත්මයාටත් ඒ පවුලේ සහෝදරියටත් මේ සම්මාන උළෙලට වෙනුවෙන් වෙහෙස මහන්සි වුණු සියලුම නියෝජිතයන්ට ඒ සම්මාන උළෙල වෙනුවෙන් වැඩ කටයුතු කරපු සියලුම අයට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඒ අයව ඉතා කරුණාවෙන් මතක් කරනවා. මම අද දවසේ මෙවැනි සම්මාන උළෙලකට සහභාගී වෙලා මේ එවැනි ඉතාමත්ම සාර්ථක ලෙස ඒ සම්මාන උළෙල තිලංග සුමතිපාල මහත්මයා ඒක කටයුතු කරලා පවුලේ සියලු දෙනාම එකතු වෙලා කටයුතු කරලා ඒ මෑණියන් වෙනුවෙන් ඒ දරුවන් කරපු ඒක මෑණියන් ඒ දෙමව්පියන්ට කරපු උපහාරයක් ලෙස තමයි මම සැලකන්නේ. ඉතින් මේ කලා සම්මාන උළෙල සිනමා ටෙලිනාට්‍ය සම්මාන උළෙල තවදුරටත් ඉදිරියටත් තමන්ගේ දෙමව්පියන් වෙනුවෙන් ආරම්භ කරපු නිර්මාතෘවරයන් වෙනුවෙන් ආරම්භ කරපු මේ සම්මාන උළෙල නොකඩවාම් පවත්වාගෙන යයි කියලා මගේ විශ්වාසයයි. ඒ වගේ මගේ ආශිර්වාදය ලැබෙනවා. ඉතින් මම හරි සතුටු වෙනවා. අනිත් මේ කලාකරුවන්ට කලා ශිල්පීන්ට හොඳම මේ දෙයක් ඉගෙන ගන්න ඕන කටයුත්තක් ඒක. ඒ දරුවන් වෙනුවෙන් දෙමව්පියන් වෙනුවෙන් දරුවන් කරන උපහාර උළෙලවල් මේ ඇත්තටම මේ සම්මාන උළෙල තිලංග සුමතිපාල මහත්මයා තමන්ගේ දෙමව්පියන් වෙනුවෙන් පටන් ගත්ත එක අද දක්වාත් නොකඩවාම කරගෙන යාම ඉතාම ගෞරවනීය ලෙස මම එය සතුටු වෙනවා. ඉතින් එවැනි දෙමව්පියන් වෙනුවෙන් කටයුතු කරන ඒ කලාකරුවා සුමතිපාල මහත්මයා වගේම ඉදිරි අපේ කලාකරුවන් සියලුම දෙනා තමගේ ගෞරවනීය දෙමව්පියන්ට උපහාර කරන්නට මම හිතන්නේ මේක පාඩමක් ඇටියට දැනුමක් ලබා ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් හරි සතුටුයි. කෘතගුණ සැලකනු වස් කලාකරුවන් වෙනුවෙන් මෙවැනි කලා උළෙලක් මෙවැනි සිනමා ටෙලිනාට්‍ය කලා උළෙලක් කරන්නට තිලංග සුමතිපාල මැතිතුන්ට ඔබට තව නිදුක් නිරෝගී සම්පන්නිය ලැබිලා දීර්ඝායු ලැබිලා ශක්තිය ධෛර්ය ලැබේවා. ඔබගේ මව්පියන් කොහේ හරි තැනක ඉඳලා ඔබ දිහා බලලා තව දුරටත් ශක්තිය ධෛර්ය ලබා දෙනවා ඇතයි මම විශ්වාස කරනවා. ස්තුතියි. බොහොම ස්තුතියි. ඔබතුමියට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.